එයාලට කොහොමද? ජීවිත කතා පොතේ ගියුණු ලස්සන සෙනසුරාදා දවසක පුංචි මතක ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. මේ දවස නම් වැඩ ගොඩාක් එක්ක ගෙවුණු දවසක්. ඉතින් අද ඔයාලා මාත් එක්ක දවස ගත කරමුද? අද තියෙන විශේෂත්වය තමයි අද අපේ අම්මත් ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයා ඉන්න දවසට අපි ගොඩක් වැඩ ටික කරගන්නවා. දැන් නම් උදේම කෑම හදලා මිදුල පිහදාන ගමන් තමයි ඉන්නේ. ඉතින් පේනවනේ මගේ චූටි පැටියත් උදේම වැඩ පටන් අරගෙන. ඉතින් මේ වගේ දවස් හිතට හරියම නිදහසක්, ඒ වගේම හිතට මාරම සැනසීමක් ගෙවෙන දවස්. මොකද මමයි හස්බන්ඩුයි ගෙදර ඉන්නේ සෙනසුරාදා දවසට. ඉතින් අපි දෙන්න ඒ දවසේ තමයි අපේ ගෙදර වැඩ, ෂොපින් යන වැඩ, ඒ හැම දෙයක්ම කරගන්නේ. ඉතින් අපි දෙන්න ටිකක් සෙනසුරාදාට අවිවේකී. ඒ වුණාට ඒක හරිම ආදරණීයයි. ඉතින් මේ අපේ කර්ටන්ස් හොදලා වේලෙන්න දාන විලාව. අපේ අම්මත් ඉන්න නිසා අපි තීරණය කරා අපි කර්ටන්ස් හොදන්න. ඉතින් එයා ඉන්න එක ඇත්තටම හිතට ලොකුම සැනසීමක්. ඒ වගේම තමයි මේ නම් ගෙනියන්නේ දොඩම් පැලයකුයි හින්නාරම් පැලයකුයි. අපි ඒක ගෙනාවේ ලබුදුවේ එක්සිබිෂන් එකක් තිබ්බා. ඒකෙන් තමයි ගෙනාවේ. ඉතින් අපිට වෙලාවක් තිබ්බේ නැහැ ඉඳන්න. අපි දෙන්නම අවිවේක නිසා ඔන්න අද දවස අපි දෙන්න ප්ලෑන් කරා මේවා ඉඳනවා කියලා. ඉතින් අපේ වත්ත පහළ ඉඩමේ හරියට අවුව වැටිගෙන එන නිසා අපි හිතුවා මේක අවුව තියෙන තැනකින් ඉඳුවොත් ගොඩාක් සාර්ථක වෙයි කියලා. ඔයාලත් අපි වගේද? ගෙදර ඉන්න දවසට මේ වගේ වැඩ කරනවද? මට නම් මේ පැලයක් ඉඳනවා කියන්නේ මාරම හිතට සැනසීමක් දැනෙනවා. මම පුංචි කාලේ ඉඳන් හරිම ආසයි පැල ඉඳන්න. ඒ වගේම මල් වගා කරන්න. ඒකේ පළදා වෙද්දි හිතට මාරම සැනසීමක්, සතුටක් දැනෙනවා. ඉතින් මේ බලන්නකො මගේ චූටි පුතයි අපේ අම්මයි මේ වැඩේට මට ගොඩාක් උදව් කරනවා. මගේ හස්බන්ඩ් පිටිපස්සේ ඉඳන් මට ලොකු හයියක් දෙනවා. එයා මේ channel එකේ පේන්න නොහිටියත් එයා මට ලොකුම සපෝට් එකක් දෙනවා. එයා තමයි මේ වලවල් එහෙමත් කපලා දුන්නේ. ඉතින් මේ වෙලාවේ හැමෝම හරිම මහන්සියෙන් හිටපු නිසා මම තේ හැදුවා. ඉතින් තේ එකක් බිව්වම ඔක්කොම මහන්සිය නිවෙනවනේ. පිට නම් එහෙමයි. මේ තේ එකකින් පුළුවන් දවසේ විඩාව ගොඩාක් අඩු කරන්න. ඉතින් මේ යන්නේ මගේ ආදරණීය සැමියට තේ එකක් අරගෙන. එයා ගොඩාක් වැඩ කරලා මහන්සියෙන් තමයි ඒ වෙලාවේ හිටියේ. මගේ අම්මත් තේ එකක් බොන ගමන් තමයි හිටියේ මේ චූටි පුතා. එයාට තේ බොන්න එන්න කිව්වට එයා ගොඩාක් අදිමදි කරනවා වෙලාවකට තේ බොන්න. ඉතින් ටික වෙලාවක් ගිහිල්ලා තමයි එයාගේ තේ එක නම් එයා බොන්නේ. මෙයත් සෙනසුරාදට ගොඩාක් බිසි. හරියට වැඩ. අපි දෙන්නම ඉන්නවනේ. ඉතින් මේ කාලයක් තිස්සේ අපේ ලියුම් පෙට්ටිය ඇතුලේ ලේන් කූඩුවක් තියෙනවා. ඒ කියන්නේ ලේන කූඩුව හදලා තියෙන්නේ. අපි ඒක අයින් කරේ නැහැ. චූටි පැටවු ඉන්න නිසා. ඉතින් අපි නැති වෙලාවට ලියුම් පෙට්ටියට ලියුම් එහෙමත් දානවා. එතකොට ඒ ලියුම් සමහරක් වෙලාවට දාන්න ඉඩ නැති නිසා අපි තීරණය කරා මේ ලේන් කූඩුවේ ලේන් පැටවු නැත්නම්
ඒක අයින් කරලා දාන්න මේ බලන්නකො ඇතුළ එයාලා හරීම සනීපෙට පැටවුට ඉන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඉතින් අපි මේක විසික් කරේ නැහැ. අපි මේක ගහක් උඩින් තමයි තිබ්බේ. ඔයාලගේ ගෙවල් වලත් මේ වගේ ලේන් කූඩු හදලා තියනවද ලියුම් පෙට්ටිය ඇතුලේ? දවල්ට කෑම කාලා අපේ හැමෝම කට්ටිය නිදි. ඉතින් මමත් චූටි පුතාව නිදි කරලා මගේ ඉගෙනීමේ වැඩ කරන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අපි කොච්චර බිසි වුණත් අපේ ඉගෙන ගන්න වැඩ කටයුතු වලටත් මුල් තැන දෙන්න ඕනේ. ඉතින් සෙනසුරාදා දවස කොච්චර බිසි වුණත් මම මගේ ස්ටඩීස් වලට මුල් තැන දෙනවා. පොඩි වෙලාවක් හරි. ඒක මං වෙනුවෙන් කරන ආයෝජනයක්. අපි ජීවිතේ පොඩි ස්ටෙප්ස් තියන්න ඕනේ. එතකොට තමයි අපිට ඉස්සරහා අනාගතේ ලොකු ජයග්‍රහණයන් කරා යන්න පුළුවන් වෙන්නේ. මේ ඉතින් දැන් යන්න ලෑස්ති වෙන්නේ කඩේ. ඇත්තම කිව්වොත් කඩේ යන්න ලෑස්ති වෙනවා. දැන් නම් හවස් වෙලා කට්ටියම නැගිටලා තේ බීලා ඒ දේවල් කරලා තමයි ඉන්නේ. ඉතින් අපි මේ වෙලාවේ රැටත් උයලා තමයි තියෙන්නේ. එතකොට අපිට ලේසි නිසා. ඉතින් අපි හැමෝම මේ වෙලාවේ ලෑස්ති වෙනවා ඔන්න කඩේ යන්න. ඔයාලත් යන් අපිත් එක්ක කඩේ. ඉතින් සෙනසුරාදා දවසට මම හරිම ආස දෙයක් තමයි මගේ මහත්තයයි ඒ වගේම චූටි පුතයි අම්මා හිටියොත් අම්මත් එක්කයි අපි හැමෝම එකතු වෙලා කොහේ හරි පුංචි ගමනක් යන්න තියනවා නම් ඒ තරම් ආසාවක් නැහැ. ඒක ලොකු ගමනක් වෙන්න ඕනේ නැහැ. චූටි ගමනකිනුත් මගේ නම් හිත මාරෙට පිරෙනවා. ඒ කියන්නේ පවුලේ හැමෝත් එක්කම හරිම රිලැක්ස් එකේ ඒ ගමන යන්න තියනවා නම් ඒක හරීම හිතට ආස්වාදයක්. මම ඔයාට හදවතින්ම මේක කියන්න කැමතියි. ඔයා වැදගත්. ඔයාගේ උත්සාහය වැදගත්. ඔයා හිතනවට වඩා ඔයා ශක්තිමත්. ජීවිතයේ හෙමින් වුණත් අතාරින්න එපා. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ආසයි නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි තවත් ලස්සන දවසක ආයෙත් ආදරයෙන් හමු වෙමු. ගිහින් එන්නම්.